ආදරයෙන් සතුටින් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් ගොඩක් දවසකින් තමයි ඔයාලට vlog එකක් අරගෙන එන්න හිතුවේ මම. අද යමු මාත් එක්ක ඔයාලා ගොඩක් අය නොදන්න ලස්සන පන්සලකට තමයි මම අද ඔයාලව එක්කගෙන යන්න හදන්නේ. ඉතින් බලන්නකො මේ කොහෙද කියලා ඔයාලා දන්නවද කියලා? මේ කොහෙද කියලා මම ඔයාලට අද අන්තිමටම කියන්නම්. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා සම්පූර්ණ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා. එහෙනම් මේ ලස්සන පන්සලේ ලස්සන විදින්න කියලා මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. මේ පන්සල හරිම ලස්සන පන්සලක්. ගොඩක් අය මෙතනට ඇවිල්ලා තිබ්බා. අපි ගියේ ඉරිදා දවසක. ඒ කියන්නේ පොසොන් පෝයට කලින් දවසේ අපි ගියේ. සෙනගනම් ටිකක් හිටියා. මෙතන හරිම නිදාස් තැනක්. මෙතනට ගියාම මාර සැනසීමක් දැනෙන්නේ. වටපිටාව හැමදේම හරිම ලස්සනට පේනවා. මාර ආසයි බලාගෙන ඉන්න. ඒ තරමට ලස්සනයි. vlog එක දිගටම බලන්න. එතකොට ඔයාලට තේරෙයි කොච්චර නිදහස්ද කොච්චර ලස්සනද කියලා. ඔයාලටත් යන්න ආස හිතෙයි. හරිම ලස්සනයි. සෝෂල් මීඩියා වල මෙන්න මේ ප්ලේස් එක මම දැක්කා. ගොඩක් කට්ටිය ෂෙයා කරලා තියෙනවා. ඉතින් අපිටත් එතන හම්බුණා. මමත් ඉතින් එතන වීඩියෝ ටිකක් ගත්තා. මෙන්න මේ තැනට මුළු වටේම පේනවා. හරිම ලස්සනයි. නෙළුම් කුරුණක් පේනවා. මෙන්න මෙතනට ගියාට පස්සේ මුළු වටේම පේනවා. හරිම ලස්සනයි. මේ දන්සල කියලා ගහලා තියෙන තැන හැම පොයෙටම දන්සල් දෙනවා. ඉතින් ඔයාලත් පොය දවසකේම આવොත් එමු. ඔයාලටත් මේ දන්සලෙන් කෑම කන්න පුළුවන්. මෙන්න මේතනට යනකොට ලොකුම බුදු පිළිමයක් හම්බෙනවා ඔයාලට. ඒ බුදු පිළිම හරිම ලස්සනයි. මමත් එතන වීඩියෝ ටිකක් ගත්තා. ඒ තරමට හරිම ලස්සනයි ඒ බුදු පිළිමේ. තිලෝවග බුදු සමිදේ තිලෝවග බුදු සමිදේ. අපේ මල්ලි මෙන්න මේ ගල උඩ නැගලින්නා දැකලා මමත් ඉතින් පඬිතයා වගේ ගියා මේ ගලේ නගින්න. අන්තිමට බලන්නකො ඔයාලා මට වෙන වැඩේ. අපේ මල්ලි මෙතෙන්දි මට කියලා දෙනවා බයින්නේ කොහමද වෙන්න මේ විදියට බයින්නේ කියලා. ඇත්තටම බැරි වැඩ නම් ඔයාලා නම් කරන්න යන්න එපා මං වගේ.
අන්තිමට මම ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තා. ඇත්තටම මට හරිම සතුටුයි. මං ඔයාලට කිව්වනේ අද අපි මේ කොයිද ගියේ කියලා කියන්නම් කියලා. මේ පන්සල තියෙන්නේ හොමගම ඉඹලකන්ද පන්සල කියලා තමයි මේ පන්සලට කියන්නේ. මෙතනින් වීඩියෝ එක ඉවරයි. ඊට පස්සේ අපිට පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි කෑම කන්න ගියා. ඊට පස්සේ අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඉතින් අපි අයිස්ක්‍රීම් කෑවා. thank you මගේ වීඩියෝ එක දිගටම බලාගෙන හිටියද. thank you for the watching. bye.